IT ආසිත ජොබ් වලදී ගොඩක් වෙලාවට ස්ට්‍රෙස් එක එනවා. එතන විතරක් නෙමෙයි. ගොඩාක් තැන්වල වර්ක් ප්‍රෙෂර් එකක් කියලා එනවනේ, වර්ක් ස්ට්‍රෙස් එකක් කියලා එනවනේ. දැන් මේ වර්ක් ස්ට්‍රෙස් එක කියන එක ඕනි. මොකද දැන් දන්නවා මේ ගොඩක් වෙලාවට ඔබ ණය වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔබ මේ මොනහරිම විදිහේ ෆයිනෑන්ෂල් ගෝල් එකකට යන්න හිතාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. එතකොට කොහොම හරි දැන් අතිකාල ටික ගන්න ඕන, OT ටික කරගන්න ඕන. එහෙම ප්‍රෙෂර් එකකුත් තියෙනවා. දරුවොත් මතක් වෙද්දී, ගෙදර මතක් වෙද්දී, ආර්ථිකය මතක් වෙනකොට දැන් කොහොම හරි කරලා මේ කට්ට කන්න ඕනි කියලාත් හිතෙනවා. එරංගි දැන් මේක හරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ දැන්. ගොඩක් වෙලාවට වර්ක් ප්‍රෙෂර් එක බැලන්ස් කරගන්න නැතුව ජීවිතේ අඩාල කරගෙන ඉන්න ගොඩාක් ලංකාවේ රැකියාවල නියුතුව අය අපි දකිනවා. මොකද්ද මේ වර්ක් ස්ට්‍රෙස් එක, වර්ක් ප්‍රෙෂර් එක, මොකද්ද මේ වැඩ කරන තැන එන ස්ට්‍රෙස් එක? ඔව්, වැඩ කරන තැන ගත්තම නම් එක පැත්තක් නෙමෙයි, මං හිතන්නේ සෑහෙන කතා කරන්න ඕනේ මාතෘකාවක් තමයි වර්ක් ස්ට්‍රෙස් කියන එක. මොකද දැන් අද වැඩිපුරම තියෙන සමාජයේ මං හිතන්නේ මේ රැකියාවත් සම්බන්ධ වෙන ස්ට්‍රෙස් එකක්. ඒ කියන්නේ දැන් මෙතනදී අපි ගොඩක් වෙලාවට ගත්තම ජොබ් එකක් කරන තැනක සෑහෙන එක එක ක්‍රමවලට ස්ට්‍රෙස් වෙන විදි තියෙනවා. දැන් අපි සමහරක් වෙලාවට ඒ එක වැඩකට යනකොට ඒ වැඩේදී අපි අරමුණක් තියාගන්නවා මෙන්න මම මෙතනට ගිහිල්ලා කරන්න ඕනේ මෙන්න මේ වැඩේ කියන එක. එතකොට දැන් සමහරක් තැන් තියෙනවා අපි ඒ කරන්න බලාපොරොත්තු වෙන වැඩේ නෙමෙයි අපි එතන ජොබ් එකට ගියාට පස්සේ ලැබෙන්නේ. ඒතර අපි ඉගෙනගෙන තියෙන්නේ එක පැත්තකින්. එතකොට අපි තව ප්‍රැක්ටිස් වෙලා තියෙන්නේ, සමහරකට එක්ස්පීරියන්ස් එක තියෙන්නේ එක පැත්තකින්. හැබැයි අපි ඒ තැනට ගියාට පස්සේ අපිට කරන්න වෙන්නේ එක්ස්පීරියන්ස් තියෙනවත් කිසිම අපි ඉගෙන ගත්ත දෙයකට අදාළවත් නැති දෙයක්. එතකොට එතනදී අනිවාර්යයෙන්ම ස්ට්‍රෙස් වෙනවනේ. මොකද අලුතෙන් ඒකට හැඩ ගැහෙන්න ඕනේ. ඊට අමතරව දැන් ලොකුම ප්‍රශ්නේ තමයි මම හිතන්නේ බොහෝ දෙනෙක්ට ඇති වැඩ කරන තැනකට ගියාට පස්සේ බොස් කියන කෙනාගේ චරිතය කොයි වගේද කියන එක. ගොඩක් ඉම්පෝටන්ට් නේද ඒක? ඒක තමයි වැදගත්ම දේ. මොකද ඒ යන තැන බොස්ගේ තියෙන මයින්ඩ් සෙට් එක අනුව තමයි ඒ සේවකයෝ ස්ට්‍රෙස් ද ඉන්නේ, එහෙම නැත්නම් සේවකයන්ට රිලැක්ස් වැඩ කරන්න පුළුවන්ද කියන එක මූලිකව තීරණය වෙන්නේ. දැන් අපි ඉගෙන ගන්නවානේ ගොඩක් වෙලාවට එක එක්කෙනාගේ පෞරුෂ කාණ්ඩ තියෙනවා මෙන්න මේ විදියට. මේ එතකොට ඒ වගේම තියෙනවා ඩිසෝඩර්ස්. එතකොට මේ එක එක්කෙනාගේ පෞරුෂවයට අනුව එයාලා වැඩ කරන විදි වෙනස්. ඒ කියන්නේ දැන් සමහරක් වෙලාවට එක බොස් කෙනෙක් හරි කම්ෆර්ටබල් මිනිස්සුත් එක්ක හොඳට කතා බහ කරලා hina වෙලා එයාලත් එක්ක ගැදර් වෙලා එකට වැඩ කරන බොස්ලා ඉන්නවා. ඊට අමතරව සමහරක් වෙලාවට මේගොල්ලන් බොස්ලා නිසා පීඩනයටපත් වෙන පත් වෙලා වැඩ කරන තැනුත් තියෙනවානේ. බොස් දැක්කවත් මේ පා වෙනවා දවසම බොස්ගේ මූණ දැක්කම උදේ පාන්දර එපා වෙනවා. සමහරට බොස් ඉන්නෙත් වෙන ප්‍රශ්න ගොඩක. ඒතකොට බොස් මැනේජ් කරගන්නෙත් නෑ. මේක මගේ පෞද්ගලික ජීවිතය, මේක මගේ වැඩ කරන තැන වෙනම ජීවිතයක් තියෙන්න ඕනි. ඒක එහෙම නෑ. සමහරකට ගෙදර තියෙන ප්‍රශ්නත් ඔෆිස් එකට ගෙනල්ලා ඒවත් සේවකයන්ගේ මාර්ගයෙන් පිට වෙන තැන් තියෙනවා. ඉතින් මේ වගේ තැන්වලදී සෑහෙන්න ස්ට්‍රෙස් වෙනවා. ඒක ටිකක් අමාරුයි. එතකොට දැන් අපි උදේ පාන්දරක කිසිම හේතුවක් නැතුව හරි සමහරකට පුංචි දෙයකට හරි බැනුමක් ඇහුවොත් ඒ වර්ක් කැපැසිටි එක හරියට මේ විදිහට යන්නේ නැහනේ. අපි කරන්න ඕන වැඩ වලින් සමහරක් විට එදා දවසේ භාගයක්වත් කරන්නේ නැහැ. මොකද අර ඔළුවේ තියෙනවා මෙන්න මේක මට මේ විදිහට කෑ ගැහුවා. සමහරකට මේක මම බැනුම් අහන්න ඕන දෙයක්වත් නෙවෙයි. හැබැයි බොස් කරාය එයාගේ තියෙන පීඩනේ, එයාගේ ප්‍රෙෂර් එක අර සේවකයා පිටින් දාන එක. එතකොට එතනදී ඕක දිගට කරන්න ගියොත් අනිවාර්යෙන්ම අර සේවකයාට ඒ වැඩ කරන තැන එපා වෙන තැනකට එනවා. ඉතින් ඒක එකක්. එතකොට ඊට අමතරව දැන් අපි ගොඩක් වෙලාවට දකිනවනේ දැන් අපි හිතමුකෝ දැන් ඒ කියන්නේ කෙනෙක් තේරුම් ගන්න නැහැ Tamanට කරන්න පුළුවන් කැපැසිටි එක මොකක්ද කියලා. වැඩ කරනකොට කැපැසිටි එකක් තියෙනවනේ. දැන් මම දැනගන්න ඕනේ මට කරන්න පුළුවන් සීමාව මෙච්චරයි. එතකොට දැන් ඕක බොස්ලාගේ පැත්තෙන් තියෙන සමහරක් වෙලාවට බොස්ලා හිතනවා දැන් කවුරු හරි හොඳට වැඩ කරගෙන ගියා කියන්නකෝ. දැන් මෙයා වැඩ කරගෙන යනකොට අන්න බොස්ට හිතනවා මේ මනුස්සයා හොඳයි හොඳට වැඩ ටික කරගෙන යනවා කියලා. එතකොට ඊට පස්සේ බලනවා අර දැන් අර වගකීම් තියෙන ඒවාන් තව ටිකක් එයාට දෙන්න. එයාගේ කැපැසිටි එක තේරුම් ගන්න. දැන් මෙයා වැඩ ටික හොඳට කරගෙන යනවානේ. ඒත් සමහරක් විට දැන් ඒ තියෙන එයා දැන් ගොඩනගාගෙන තියෙනවනේ පොසිටිව් පැත්තක්. එතකොට එතනදී මේ බොස් බලනවා හරි දැන් මෙයාට මේ වැඩ ටික ලස්සනට කරගෙන යන්න පුළුවන්. තව වැඩ ටිකක් දීලා බලන්න ඕනේ. දැන් ඒතර සේවකයාගේ පැත්තෙන් හිතනවා බොස් දැන් මට වැඩ දෙන්නේ. දැන් මට කරගන්න පුළුවන් නිසානේ මටත් තැනකට එන්න පුළුවන් කියලා එයා තේරුම් ගන්න නැහැ. මට තියෙන කැපැසිටි එක මෙච්චරයි කියලා තේරුම් ගන්න. අර ටික බාර ගන්නවා. දැන් ඔන්න දෙගොල්ලන්ටම වරදින්නේ ඔතනදී තමයි. ඊට පස්සේ දැන් මෙයාට දැන් බාරගත්තට ඇත්තටම කරගන්න පුළුවන් සීමාවක් තියනවානේ.
එතකොට දැන් බොසුත් දැනගන්න ඕනේ මෙයා මේ දේ කරාට සමහරක් විට වෙන දෙයකට දක්ෂ නැති වෙන්න පුළුවන්. මෙයාට කරගෙන යන්න බැරි වෙන්න පුළුවන්. මෙයත් මිනිස්සෙක්නේ. මිනිස්සෙක්ට කරන්න පුළුවන් සීමාව ඇතුළේ දේවල් ටිකක් නේ අපි දෙන්න ඕනේ. එතකොට දැන් මෙයා ටික දවසක් යනකොට අරකට කරන්න ඕනේ මේකත් කරන්න ඕනේ. අර කර හරියට කර හිටපු වැඩ ටිකවත් හරියට වෙන්නේ නැහැ. මට වෙලා තියෙනවා එරංගේ අතරම. ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාදී අපි මොන හරි වැඩක් පටන් ගත්තට පස්සේ මේ දැන් අපි වැඩේ ටට්ටක් ගාලා කරගෙන අපි වෙලා විතර කරනවා අපි අනිත් වැඩ ටිකට. කරගන්න. සහ අපි යන්න කලින් ගෙදර යන්න හරි කොහොම හරි ඉතින් අපි පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න දෙන වැඩ ටික ඉවර කරනවා. මේක දිහා බලාගෙන ඉන්නවනේ හයි මැනේජ්මන්ට් එක හරි වෙන්න පුළුවන් ඉහළ ඉන්න අය. ඒ කට්ටිය මොකද කරන්නේ තවත් කොටසක් ගලවලා මෙතනින් තියනවා දැන් මෙයාගෙන් වැඩක් ගන්න පුළුවන් උපරිම කියලා. හැබැයි මෙයා රැකියාවට එනකොට එයා කතා කරගෙන ඉන්න වේතනයක් තියෙනවනේ වැටුපක් තියෙනවනේ. ඒතර එයා වැටුපට තමයි වැඩ කරන්නේ. හැබැයි දැන් තව වැඩ කොටසක් කරනකොට අර ඇත්තටම අර මොනසෙක් ජීවිතේට හරි ලොකු බරක් දැන් මට එහෙම එනකොට මට දැනලා තියෙනවා මේ මොකද්ද මම මේ කරන්නේ මේ මට ඉස්සර තිබුණ ආසාවෙන් වැඩට එන එකක් දැන් එපා වෙලා තියෙනවා තව වැඩ පට වෙලා තියෙනවා මට කියලා හිතෙනවා. ඒක අර මුලින් බාරගත්තට ඒ කොන්ෆිඩන්ස් එකෙන් දිගටම යන්න බෑනේ. බෑනේ. ඊටත් ඒක කරගන්නත් හරි අමාරුයි. දැන් ඔන්න පළවෙනි සතියේ වගේ ඔයාලට ඔන්නම් පැයක් දෙකක් වැඩිපුර ඉඳලා අර ටික ඉවර කරලා යන්න පුළුවන්. ඒක දිගට යනකොට තමයි ඒක ඇයි එහෙම කරන්නේ මැනේජ්මන්ට් එක? ඒක මං හිතන්නේ දෙපැත්ත තේරුම් ගන්න නැහැනේ. කැපැසිටි එක හැමතිස්සෙම තේරුම් ගන්න ඕනේ. මෙයාට කරන්න පුළුවන් මෙන්න මේ ප්‍රමාණය වැඩ ටික. ඒතර මම වැඩේ දෙනකොට මනත් දැනගන්න ඕනේ බොස් මේක මට කරන්න බෑ. මගේ සීමාව ඇතුළත මට කරන්න පුළුවන් උපරිමය මං කරනවා දැන්ට. එතකොට එතෙන්දී සමහරකට අර බොස්ගේ හිත දිනා ගන්න අනිවාර්යෙන් ප්‍රොමෝෂන් එකක් කියලා ප්‍රොමෝෂන් එකක් ගන්න. එතකොට අර දැන් තව ඉන්න කෙනෙක්ට වඩා මම මේක කරනවා කියන එක පෙන්වන්න ආසයිනේ මිනිස්සු. එතකොට කරන්නේ අනිවාර්යයෙන්ම කමන්නේ මේකත් මං කරලා බලනවා කියලා ගන්න එක. මම හිතන්නේ හොඳම දේ තමයි Tamanට බැරි දෙයක් කෙලින්ම කතා කරා නම් ඒ ස්ට්‍රෙස් එක එන්නේ නැහැ. මට කරන්න පුළුවන් සීමාව මෙච්චරයි. මම මේ ටික කරලා ඒකන බය නැතුව කියන්න කියලා කියන්නේ තමන්ගේ බොස්ට මේ මැනේජ්මන්ට් එකට කියන්න මට කරන්න පුළුවන් මෙච්චරයි මට මෙතනින් එහාට වැඩක් කරන්න හරි අමාරුයි මම කලින් හිටපු කෙනා නෙමෙයි දැන් ඒ කරගෙන හිටපු ටිකත් කරන්න බෑ කියන එක කියන්න ඕනේ. එතකොට අර කලින් හිටපු ක්වොලිටි එක අනිවාර්යයෙන්ම අඩු වෙනවා එතකොට යාගේ. මොකද යා කරන්න පුළුවන් සීමාව නෙමෙයිනේ අර වැඩේ කරගෙන යන්නේ. ඒක නිසා මම කියන්නේ අනිවාර්යෙන් කියන්න මට කරන්න පුළුවන් සීමාව මෙච්චරයි. මේ ඇතුළේ සීමාව විස මම ඕන වැඩක් කරන්නම්. එතකොට මේ ඉතුරු ටික වෙන කාට හරි දෙන්න නැත්නම් මේ මං කරන එකේ ක්වොලිටි එක අඩු වෙනවා. දැන් මගේ තියෙන වැඩේ ක්වොලිටි එක අඩු වෙලා මම තව වැඩ ගොඩක් බාරගත්තට ඇත්තටම තේරුමක් නැහැනේ. තමන්ගේ තියෙන වැඩේ හරියට කරගන්න එක තමයි දෙපැත්තටම හොඳ. හොඳ. ඉතින් ඒක තමයි දැන් කියන්නේ මේ ස්ට්‍රෙස් එක කියලා කියන එක ඔබට විභාගයකදී වෙන්න පුළුවන්. ඔබේ පෞද්ගලික ජීවිතයේදී වෙන්න පුළුවන්. විශේෂයෙන්ම උන්න මේ රැකියාවේදී වෙන්න පුළුවන්. එනවා ඒක හරියට කළමනාකරණය කරගන්න විභාගයක් එනවනම් ඔබ ඔබේ පාඩමකට ලෑස්ති වෙනවනම් එන පීඩනේ එන ස්ට්‍රෙස් එක හොඳ ස්ට්‍රෙස් එකක් වෙන්න පුළුවන්. ඒක හරියට කළමනාකරණය කරගන්න. විශේෂයෙන්ම මේ සඳහන් කරනවා වගේ මේ ඔබ වැඩ කරන තැන ප්‍රෙෂර් එකක් එනවනම් අනිවාර්යෙන් ඔබේ මේ ඉහළ කළමනාකාරීත්වය දැනුවත් කරන්න මම මට පුළුවන් උපරිම කරන්නේ මෙතනින් එහාට මට කරන්න බෑ මගේ ඵලදායීතාව අඩු වෙනවා වගේ දේවල් කියලා කොහොම හරි මේක පාලනය කරගෙන කන්ට්‍රෝල් කරගෙන තමන් සතු කරගන්න කියන එක තමයි සඳහන් කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ස්ට්‍රෙස් එක පීඩනය කියන එක අපි එතනදී අපි තව ටිකක් කතා කරන්න ඕනේ. සමහරක් වෙලාවට දැන් ස්ට්‍රෙස් වෙන වෙලාවල් තියෙනවා. දැන් අලුතෙන් දැන් ටීම් දෙකක් බෙදෙනවා. ඔයාලා දන්න දැන් සාමාන්‍යයෙන් ඔෆිස් එකකට අලුත් වැඩ ටිකක් එකතු වෙනකොට හරි පරණ ඉන්න අයගේ කැපැසිටි එක හරි මදි වෙනකොට අලුතෙන් වැඩට ගන්න ඕනේ සේවකයෝ. ඒ අලුතෙන් වැඩට ගන්න අයයි පරණ අය අතර ලොකු ගැටුමක් ඇති වෙනෝනේ කාලයක් යනකොට. උතරක් තියෙනවනේ. ඔව් ඒක කොහොමද තියෙනවනේ. දැන් ඔය පරණ ඉන්න සෙට් එකක් ඉන්නවා. හරි. දැන් මෙයාලා පොඩ්ඩක් අර ආයතනයේ ආධිපත්‍ය අල්ලගෙන ඉන්නේ. ඒකට දැන් සමහරක් වෙලාවට ආයතනයේ මැනේජ්මන්ට් එකටත් ඕනි මේක පොඩ්ඩක් අඩු කරලා අලුතෙන් දෙතුන් දෙනෙක් අරගෙන පොඩ්ඩක් අර මෙයාලා ස්ථාවර කරගෙන දැන් ඒගොල්ලන්ගේ හදාගෙන තියෙනවා මෙන්න මේ විදිහට තමයි අපි වැඩ කරන්නේ මෙන්න මේ මට්ටමින් තමයි කරන්නේ කම්පැනි කොහොමනත් අපේ වැඩ ටික යන්නේ මෙහෙම කියලා. ඒතර සමහරවිට මැනේජ්මන්ට් එකටත් ඕනි මේක වෙනස් කරන්න මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනි. ඒතර සමහරවිට දියුණු වෙනකොට යාලට ඕනි අලුත් කට්ටිය අරගෙන මේක පොඩ්ඩක් අලුත් විදිහට ඉස්සරහට යන්න ඕනි. එතකොට ඒ වගේ කම්පැනි වලට අලුතෙන් අය ගන්න වෙනවා නේ. ඔව් කම්පැනියක් කියන්නේ ව්‍යාපාරයක් කියලා කියන්නේ ඒක ලාභ අපේක්ෂාවන්නේ ප්‍රොෆිට් මැක්සිමයිසේෂන් යන්නේ ඉතින් ඒතර අනිවාර්යෙන් අවශ්‍ය කරන ස්ට්‍රැටජි ගන්න වෙනවා. එතකොට අර පරණ අයව හරියට මැනේජ් කරන්න ඕනේ. ඒතර කොහොම කරත් දැන් අලුතෙන් කෙනෙක් ආව ගමන් පරණ අයගේ ප්‍රතිරූපයක්ම වෙනවා. දැන් මේ ඇවිල්ලා ඉන්නේ අපිට ගහන්න කියන මට්ටම එනවා කොහොම කරත්. එතකොට දැන් සමහරක් වලට දැන් අලුත් කෙනෙක් ආවට පස්සේ හරි
වැඩ කරගෙන යනවා හරි මේ උවමනාවෙන් මුලින්ම දැන් එයා එතන අලුතෙන් තැන හදා ගන්න ඕනි. පරණ අය වගේ නෙවෙයිනේ. අලුතෙන් ගොඩක් කලාවට හරියටම වැඩ ටික කරනවා වගේම ටිකක් අර කැපවීම වැඩි. එතකොට ටිකක් මම තැනකට එනවා මෙතන පොඩ අලුතෙන් හදනවා. හරි මොරාල් එකක ඉන්නේ අලුතෙන් එන්නේ. හැබැයි ඔය පරණ ඉන්න කට්ටියට ඔය මොරාල් එක නැහැ දැන්. මෙයාලා කාලයක් තිස්සේ වැඩ කරලා දන්නවනේ ඔෆිස් එකේ විදිය ඔෆිස් එකේ විදිය දන්නවා. දැන් ස්ටේබල් වෙලා ඉන්නේ එක්ක එහෙම නැත්නම් තව ඉස්සරහට යන්න උවමනාවකුත් නැහැ. හැබැයි දැන් අලුතෙන් එන කෙනෙක් අනිවාර්යෙන් එයා හදා ගන්න ඕනි. හරි. මම මේ කම්පැනි තැනකට එනවා. එහෙම නැත්නම් දැන් එතන සර්වයිව් වෙන්න ටිකක් එයාට අමාරුයිනේ. මුලින් ආව ගමන් දැන් කාලයක් තිස්සේ වැඩ කරපු කෙනෙක්ට වඩා අලුතෙන් ආපු කෙනෙක් අනිවාර්යෙන් වැඩක් කරන්න ඕනි. රැඳෙන්න නමක් හදාගන්න කරන්න ඕනි. දැන් මේක මෙහෙම කරගෙන යනකොට අනිවාර්යෙන් බොස් දකිනවා හරි. දැන් මෙන්න අලුතෙන් ආපු මිනිස්සු තමයි හොඳට වැඩ කරන්නේ. පරණ කට්ටිය ඔහේ ඉන්නවා. දැන් මෙයාලා පොඩක් අර බහැලා වැඩේ කරනවා. ඕක ටික දවසක් යනකොට ඕක නවතිනවා. හැබැයි ඒක ඉවලට තේරෙන්නේ නැහනේ. අර ගොල්ලොත් ටික දවසක් යනකොට අර පරණ අය විදියටම හැඩ ගැහෙනවා කාලය යනකොට. ඊටත් මේක දැන් අර අපි මොරාල් එක කියන එකත් යම්කිසි කාල සීමාවකට තමයි වැඩ කරන්නේ. හැමතිස්සෙම මේක එහෙම වෙන්නේ නැහනේ. ඔව් එතකොට එයාලත් යම්කිසි කාලෙකදී ආයි අර එක තැනකට එනවා. දැන් ඒ වැඩ කරන විදියටම ආයි වැඩ කරන්නේ නැහැ. හැබැයි දැන් මැනේජ්මන්ට් එක දකිනවා. දැන් මෙයාලා ආව ගමන් ටිකක් ලොකු වැඩක් කරනවානේ. එතකොට සමහරක් විට එතනදි ගන්න තීරණ සැලරි එකේ සමහර වෙනසක් කරන්න පුළුවන්. කාලයක් බලන්නේ නැහනේ. ඒ ගන්න තීරණත් එක්ක පරණ අය අනිවාර්යයෙන්ම ගැටෙනවා. පරණ අලුත් අය ගැටුම එන්නේ ගොඩක් වෙලාවට අර ඔනෝවගේ තැන්වලදී. එතකොට මම හිතන්නේ මැනේජ්මන්ට් එකත් තේරුම් ගන්න ඕනි. මේක මෙහෙමයි මෙයාලා වැඩ කරාට අපි පොඩ්ඩක් බලන්න ඕනේ. මොකද පරණ අයට අත්දැකීම් වැඩි. අලුත් අය ගාව අලුත් අදහස් තියෙනවා. මේ දෙකම බැලන්ස් කරගෙන යන විදියක් තමයි කම්පැනියක් විදිහට හිතන්න ඕනේ. මොකද මේ පරණ අය කියලා පරණ අය අයින් කරාම සමහරක් වෙලාවට ආයතනයක් දිගට අරගෙන යන්න අමාරුයි. මොකද එයාලගේ එක්ස්පීරියන්ස් එක නැහැනේ. ඕ. ඒත් අලුත් අය රැඳෙන සීමාව දැන් අඩුයිනේ. ගොඩක් වෙලාවට අලුතෙන් එනවා මාසයක් දෙකක් ඉන්න පුළුවන් 3ක් ඉන්න පුළුවන් යනවා. ඒතර පරණ කෙනෙක් කාලයක් තිස්සේ හිටපු කෙනෙක් යන්න තියෙන ප්‍රමාණය අඩුයි. එයා බලන්නේ එතනම රැඳිලා ගොඩක් වෙලාවට ඒ විදිහට අරගෙන යන්න. එරංගි දැන් මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද දන්නවද? දැන් අපි ගොඩක් තැන්වලදී දකිනවා මේ ජෙන්සී එක ඉන්නවා ජෙන් Y ජෙන් X එක තියෙනවනේ දැන් ජෙනරේෂන්. මෙතනදී මේ 2000න් පස්සේ අය දැන් හිතන පතන විදිහ වෙනස්ද මන් දන්නේ. මේ සමහර තැන්වලදී යාලත් එක ගැටුම් නිර්මාණය වෙලා තියෙනවා අනිත් මේ සමාජ ස්තරයන් එක්ක මේ ජෙනරේෂන් කෝහට් එක ගද්දි. එතකොට එතනදී මේ 2000 සෙට් එක බෙදිලා ඉන්නවා 2003ට සුනාමියෙන් පස්සේ කට්ටිය කියලා තව කොටසක් ඉන්න 2004න් පස්සේ සුනාමියෙන් පස්සේ දැන් ඒ කට්ටිය රැකියාව වෙළඳ පොළට ඇවිල්ලා ඉන්නවා ව්‍යාපාර ලෝකෙට ඇවිල්ලා ඉන්නවා. ඒ කට්ටිය දැන් ඉන්නේ රැකියා වෙළඳ පොලේ. එතකොට 2000න් පස්සේ ඊට පස්සේ 2004න් පස්සේ සුනාමියෙන් පස්සේ මේ ආදී ඉන්නවනේ කණ්ඩායම්. ඒ කට්ටිය හැසිරීම කොහොමද මෙතන? දැන් අර වාකියෝ වගේ ජෙන් සී කියලා කියනකොට 2000න් පස්සේ ඉපදිච්ච කට්ටියනේ. මෙයාලා අපිට වඩා හරි අප්ඩේට් ඇත්තටම. මොකද මේගොල්ලන් ඩිවයිස් එක අතේ තියාගෙන ඉපදිච්ච කට්ටියක්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම තාක්ෂණය කියන දේ ලොකු වෙනසක් වෙච්ච කාලෙක තමයි මේගොල්ලන් ඉපදිලා තියෙන්නේ. එතකොට දැන් අපි ඉස්සර මට මතකයි අපි ඒ දවස්වල ඉස්කෝලේ ලැබ් එකක් කියන එකක් දකින්නේ නැහැ. ගොඩක් වෙලාවට කම්පියුටරයක් පරිගණකයක් කියන එකක් ඉස්කෝලේටම එකක් හරි දෙකක් හරි තමයි තියෙන්නේ. ඉතින් ඕක සතියකට හරි මාසෙකට හරි දවසක විතර එක පොඩි විනාඩි 5ක් 10ක් වගේ තමයි ඕක අල්ලන්න හම්බෙන්නේ. හැබැයි දැන් මේ 2000න් පස්සේ අයට මං හිතන්නේ ඉපදෙනකොටම ලැප්ටොප් එක ෆෝන් එක අනිවාර්යෙන් හැම ගෙදරකම තියෙනවා. මෙයාලා සාමාන්‍ය මට්ටමකට එනකොට වයස එනකොට මේගොල්ලන්ට හරි ලෝකෙ විවෘතයි. දැන් අපි ඒ කාලේ දැන් 2000ට කලින් කට්ටිය ඉස්සර පොත් කිව්වා. ලියුම් ලිව්වා. මතකද ඔයාලට ඉස්සර ලියුමක් දැම්මට පස්සේ උත්තරයක් එනකන් සමහර මාසෙද දෙකද බලාගෙන ඉන්නවා. එතකොට සමහර තැන්වලදී මේ අපි ඒ දවස්වල නවකතා මට මතක ඉස්කෝලේදී හැම නවකතාවල පුදුම ආසාවක් තිබුණේ. කියවන්න හරි උනන්දුයිනේ. ඒතර මේ කියවනකොට හරි කියන්නේ දැන් ටිකක් හිතට මාර විදියට නිකන් අමුතු වෙනසක් කියන්නේ. දැන් අපි අර ලැප් ෆෝන් එකක් බලලායි ගන්න පීරින් එක නෙමෙයි පොතක් කියවනකොට එන්නේ. ඒ කියන්නේ අපි මේ පොත කියව අපි ඒ ලෝකේ ඉතින් මවනවා. ඉතින් මවා ගන්නවා. ඉමේජිනේෂන් කියන එක හොඳටම තිබිච්ච කාලයක්. එතකොට ඉතින් දැන් මේ පරතරය මේ දෙක අතරේ ටිකක් හරි ඉක්මනට තමයි ලොකු වෙනසක් ආවේ. 2000 කලින් අයයි 2000න් පස්සේ අය අතරේ ලොකු වෙනසක් යනවා ටෙක්නොලොජි එකත් එක්ක. එතකොට දැන් මේ 2000න් පස්සේ ටෙක්නොලොජි එකත් එක්ක කියන්නේ දැන් අපි ඉස්සර
මොනවා හරි දෙයක් හොයන්න මං හිතන්නේ පත්තර බලනවා, පොත් කියවනවා. ඒතර ගොඩක් දේවල් කළා තමයි සමහරක් වෙලාවට වේකන්සි එකක් හොයාගන්න ජොබ් එකකට යන්න. දැන් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. ෆෝන් එක අතට ගත්තා බලනවා මේ ජොබ්ස් තියෙනවා. මට ගැලපෙන ජොබ් එක මොකද්ද? සැලරි එක මොකද්ද? එතකොට සමහරක් වෙලාවට මේ හරි විවිධව තෝරගන්න ලේසියි. දැන් ඉස්සර අපි ගිහලා ඉන්ටර්විව් මං හිතන්නේ ගියාට පස්සේ සමහරවිට මේ පෝලිං වල 100 200 ඉන්න පෝලිං වල ඉන්ටර්විව් වල ගිහිල්ලත් හරි අමාරුවෙන් තමයි ජොබ් එකක් හොයාගන්නේ. දැන් එහෙම නෑ. ටක් ගාලා ෆෝන් එක අතට ගත්තා. වේකන්සි තියෙන තැන් ටික බැලුවා. ඊමේල් එකක් දැම්මා. හරි. පහුවදාට කතා කරනවා. ඉතින් මේ හරි ලේසියෙන් ජොබ් එකක් හොයාගන්න ලේසියි. එතකොට මෙයාලට ලොකු වටිනාකමක් ජොබ් එකක දැනෙන්නෙත් නැහැ. ගොඩක් වෙලාවට මේගොල්ලන් ෆෝකස් කරන්නේ බිස්නස් මයින්ඩ් එකනේ. එක YouTube channel එකකින් සල්ලි හොයන්න පුළුවන් කියලා දන්නවා. ඊට අමතරව සල්ලි හොයන්න ක්‍රම ඕන තරම් අහන්නකො 2000න් පස්සේ කෙනෙක්ගෙන්. දන්නවනේ. එතකොට අර ලොකුවට අපි වගේ මේ පඩිය වටිනවා මේක ඉන්න ඕන කියන මට්ටම නැහැ. ඒතර එයාලගේ දැනුම වැඩි ලෝකේ. දැන් අද මේ තප්පරයකට වෙන දෙයක් තව විනාඩි 5ක් යනකොට හරි අප්ඩේට් නේ. ඉස්සර දැන් අපි සතියක් ගිහලා පත්තරයකින් තමයි දැනගන්නේ ගිය සතියේ මොනවද උනේ කියලා. මේක එහෙම නෑ. දැන් මේක දැන් මේ වෙලාවේ තව තැනක වෙනවා. ඒ වගේ ලොකු අප්ඩේට් එකක් තියෙනවා. ඉතින් මේක කම්පැනි එකට වාසිනේ. කම්පැනි එකකින්ට ඇත්තටම මේගොල්ලන්ගෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන වැඩි. මොකද පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ මේගොල්ලෝ හරි කලබලකාරී. ඊට අමතරව ටිකක් උද්වේගශීලී සහ අනිත් අයත් එක්ක වැඩ කරන්න ටිකක් අමාරුයි පරණ අයත් එක්ක ගැද වෙන්න අමාරුයි. මොකද රෙස්පෙක්ට් එක කියන එක අඩුයි මේගොල්ලන්ගේ. එතකොට දැන් මෙයාලගෙන් ප්‍රයෝජන ගන්න විදිය මම හිතන්නේ කම්පැනියක් දැනගන්න ඕනි. ඒ වගේම පරණ ඉන්න සේවකයෝ දැනගන්න ඕනි මේගොල්ලොත් එක්ක කොහොමද වැඩ කරන්නේ කියන එක. දැන් අපි හැම වෙලාවෙම කියන්නේ 2000න් පස්සේද මෙලෝ වැඩක් නැහැ. එහෙම 2000න් පස්සේ කියලා ඒක අර හරි අමුතම විදියට තමයි මේ පහත් කරලා කතා කරන්නේ. ඒ වුණාට මේ මං හිතන්නේ 2000න් පස්සේ අය තමයි දැනුම හොඳම තලයක තියෙන. දැන් විනාඩිය තප්පරෙන් කියන දැන් අපි මොන හරි දෙයක් හොයාගන්න ලොකු කාලයක් ගත කරාට මේගොල්ලන්ගෙන් උත්තරයක් ගන්න ගියාම හරි ඉක්මනට කියනවායි අප්ඩේට් නේ. සමහරකට අතේ තියෙන ෆෝන් එකෙන් සම නිකන් හිතනවා ඉස්සර අපි වාහනයක් ගන්න ගියාම කොච්චර දේවල් බලලා වාහනයක් හොයන්න ඕනේද? ඒකේ දැනුමක් නැහැ. එතකොට දැන් වාහනයක් කියන දේ කොතනද තියෙන්නේ? ඉස්සර පත්තරයක් අරගෙන කෝල් කර හරි ප්‍රශ්න ගොඩක් නේ. දැන් කම්පැනි එකට වාහනයක් ඕනනම් මේ අලුත් එක්කෙනෙක්ට දුන්නාම දැන් ඔයා මට මේ අවශ්‍ය ටික හොයලා දෙන්න කියලා සමහරක් කෙනෙක් විනාඩි 5ක් යන්නෙත් නැහැ. සර් මෙන්න මේ වාහන ටික මෙන්න මේ තැන්වල තියෙනවා. ඒකට කෝල් කරලා ඩීටේල්ස් ටික ගෙන්නගෙන ඒතර WhatsApp Viber තියෙනවා. දැන් මේ දේවල් එක්ක මම හිතන්නේ සෑහෙන ලොකු අප්ඩේට් එකක් තියෙන. ඉතින් ඇත්තටම මේගොල්ලොත් එක්ක වැඩ කරනකොට හරි ඉවසීමකින් මෙයාලගේ ෆැෂන් එකට අනුව වැඩ කරලා කම්පැනි එකට ලොකු chance එකක් ගන්න පුළුවන්. අර ලොකුම දේ තමයි ඔළුවෙන් අයින් කරගන්න ඕනේ. මේගොල්ලන් 2000න් පස්සේ මේගොල්ල කන්ට්‍රෝල් නැහැ කියන එක. එතකොට 2000න් පස්සේ ආත් දැනගන්න ඕනේ මේ රෙස්පෙක්ටබල් පිරිසක් එක්ක වැඩ කරන්නේ අපි මෙයාලට රෙස්පෙක්ට් කරන්න ඕනේ. මේගොල්ලන්ගෙනුත් ගන්න තියෙන දැනුම තියනවා කියලා. මේ දෙගොල්ලෝ අතර තියෙන දැනුම් පරතරය වෙනස්. මම හිතන්නේ දෙගොල්ලොම හරියට මැනේජ් කරොත් කම්පැනි එකට හොඳ ආසයක් ගන්න පුළුවන්. ගන්න පුළුවන්. එතකොට දැන් ඔය 2000න් පස්සේ කට්ටියට මම හිතන්නේ අත්දැකීම් අඩුයි. හැබැයි දැනුම වැඩි. 2000ට කලින් කට්ටියට තමයි අත්දැකීම් තියෙන්නේ. දැන් ඔය දෙකම ඕනිනේ කම්පැනි එකට යන්න නම්. හැබැයි මේ දෙක කොච්චර ඕන වුණත් මේ දෙගොල්ලන් තැන් දෙකකදී ස්ට්‍රෙස් වෙන වෙලාවල් වැඩි. ඒ කියන්නේ දැන් සමහරක් වෙලාවට දැන් අපි දන්නවා අත්දැකීම් ඕන කාර්යයන් තියෙනවා කම්පැනි එක කරගෙන යන්න. ඒක දැනුමෙන් විතරක් කරන්න බෑ සමහර තැන්වලදී. එතකොට දැනුම ඕන කාර්යයන් තියෙනවා අත්දැකීම විතරක් තිබිලා මදි. ඉතින් මේ දෙක බැලන්ස් කරගන්න එක කම්පැනි එකේ හරියට උනේ නැති වුණොත් දෙපැත්තෙන්ම ස්ට්‍රෙස් වෙනවා. මම හිතන්නේ හොඳම දේ තමයි දෙගොල්ලම කතා බහ කරගෙන දැන් අපි හිතනවා නෑනේ මේගොල්ලන් 2000න් පස්සේ මේගොල්ලෝ අපිට වැඩක් නෑ. මේගොල්ලෝ පරණ හිටපු කට්ටිය මේගොල්ලෝ අපිට වැඩක් නෑ. එහෙම නෙමෙයි. මේ දෙගොල්ලොම මේ කම්පැනිට ඕන මිනිස්සුනේ. එතකොට මේ දෙපැත්තෙන්ම ගන්න තියෙන දේවල් තියෙනවා. දැන් මට ගන්න ඕන නම් මට අලුත් ජෙනරේෂන් එකකින් ගන්න තියෙන ටික මම ගන්න ඕනි. එතකොට අලුත් ජෙනරේෂන් එක දැනගන්න ඕනි. මේ පරණ අයගෙන් අපිට මෙන්න මේ දේවල් ගන්න පුළුවන්. ඒ ටික හරියට ගන්න දැනගන්න ඕනි. මෙතනදී මං හිතන්නේ Tamanටත් හොඳයි ඒක තව තැනක ගිහලා වැඩ කරනකොට උනත් මේ දෙපැත්ත කතා කරලා තියාගන්න එක. නැත්තම් මම තමයි මෙතන ලොකු මිනිස්සයා මම තමයි පොර කියන සංකල්පේ දෙපැත්තටම ආව ගමන් ඒක දෙපැත්තටම ප්‍රශ්නයක්. මොකද එක්කෙනෙක්ගවත් වැඩේ ටික හරියට වෙන්නේ නැහනේ. එතකොට හැමෝම හිතාගෙන නම් මං තමයි වැඩිපුර දන්නේ. මේ පැත්තෙන් හිතනවා නෑ මට තමයි
එක්ස්පීරියන්ස් තියෙන මට තමයි කරන්න පුළුවන්. එහෙම නෙමෙයි මං හිතන්නේ මේ දෙකම බැලන්ස් කරගෙන ලස්සනට යන්න පුළුවන් නම් කම්පැනි ඒ කියන්නේ අතන වෙලාවකට හිතනවා මේ අදහස හරි යල්පැන ගින් තියෙන අපෝ කිසිම අප්ඩේට් එකක් නැහැ මේ අදහස කියලා හිතනවා වැඩිහිටි කෙනෙක් එකෙන් ටිකක් එක්ස්පීරියන්ස් කෙනෙක් කියද්දි. ඇත්තටම බලද්දි හරියට බලද්දි එරංගේ ඇත්තටම තේරෙනවා මේක මේ කාලේ ඩිජිටල් ලෝකෙට මේ අදහස ගැලපෙන්නේ නැහැ කියලා. හැබැයි අපිට දැන් අපි 2000න් පස්සේ නම් අපිට තේරෙනවා නෑ මේක මීට වඩා හොඳට කරන්න පුළුවන් කියලා. ඒ වුණාට අපිට වරදින්න තියෙන තැන් එතකොට අර අත්දැකීම් වලින් ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒ කියන්නේ මෙතනදී හරියට දැනගන්න ඕන මේ අර එක්ස්පීරියන්ස් තියෙන අය සහ අලුතෙන් ආපු අය අතර හරි ලස්සන සම්බන්ධතාවයක් හදන්න නේද? ඒතකොට කම්පැනි එක ඇතුලේ වුණත් ඒ කට්ටියගේ සම්බන්ධතාවය හැදුවොත් එහෙම අපිට පුළුවන් ඒක ඇත්තටම හරි තැනකට ගෙනියන්න. ඉතින් දැන් මේ කතාව ඇතුලේ මේ දැන් ස්ට්‍රෙස් එක කියන එක පිළිබඳව ගොඩාක් කතා කරනවා. ස්ට්‍රෙස් එක කියලා කියන්නේ ඇත්තටම ඕනම දෙයක ඵලදායීතාව අඩු කරන ලොකුම හේතුව. පාඩම් කරන කෙනෙක්ට වෙන්න පුළුවන්, රැකියාවක ඉන්න කෙනෙක්ට වෙන්න පුළුවන්, ව්‍යාපාරයක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ ගොඩක් වෙලාවට මේ සම්බන්ධතාවයක ඉන්න රිලේෂන්ෂිප් එකක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ විවාහක කාන්තාවක් වෙන්න පුළුවන්, පුරුෂයෙක් වෙන්න පුළුවන්. විවාහය ඇතුලේ ඔබ ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. ඉතින් මේ ස්ට්‍රෙස් එක කියලා කියන්නේ ඔබේ ඵලදායීතාව, ඔබේ සතුට අඩු කරන ලොකුම හේතුව වෙලා තියෙනවා. ඇත්තට දැන් මේක වෙලාවකට කල්පනා කරද්දී අපිට හිතෙනවා මේ එරංගේ මේකට මොන හරි තැනක් තිබ්බනම් හොඳයි, අපි පොඩ්ඩක් එළියට ගිහිල්ලා ආවනම් හොඳයි හරි. හැබැයි අපි ගොඩාක් වෙලාවට බැලුවට අපිට එළියට යන්න එහෙම පුළුවන්කමකුත් නැහැ. ඒ කියන්නේ එළියට යන්න ගියොත් එහෙම වියදම් දැන් මේ ආර්ථිකයත් එක්ක වියදම් වැඩි වෙනවා. ඒතර අපි හිතන තැන් වලට අපිට යන්නත් බෑ. එතකොට දැන් මේ තැනක් තිබ්බනම් අපිට මේ වැඩේට හොඳයි කියලා හිතන තැන් ඕන තරම් තියෙනවා. කාමරේටලා ගොඩක් වෙලාවට ඉන්න වෙලාව මට හිතෙනවා මට තැනක් තිබ්බනම් නිකන් පොතක් හරි කියවගෙන නිදහසේ ඉන්න කියලා. ඒතර මේ ස්ට්‍රෙස් එක කියන එක කළමනාකරණය කරගන්න තාමත් බොහෝ දෙනෙක් උත්සාහ කරමින් ඉන්නවා. දැන් ඔතනදී මම තව දෙයක් දැකලා තියෙනවා. මට ওই කතාව කියන නිසාම මතක් වුණේ මේ දැන් ඔතන ඉන්නවනේ කේලම් කියන බොස්ට කේලම් කියනවා. එහෙම අයත් දැන් ඔතන නිර්මාණය වෙනවනේ. එතකොට රැකියාව එපා වෙනවා. රැකියාව ස්ට්‍රෙස් තැනක්. රැකියාවට යන්නත් හිතෙන්නේ නැහැ. උදේම දැකිටත් එපා වෙලා යනවා. පුවර කේලම්කාරයෝ වෙන තැනකට මම යන්නේ. ඔහොම හිතනවා. දැන් ඕක ඇත්තටම ඔබත් වේගෙන දැනුවත් ඇති. කේලම් කියන අය, කේලම් අහන අය දැන් කොහොමද මේ කියන්නේ කම්පැනියක් ඇතුළතදී දැන් කෙනෙක්ට මෙහෙම දේවල් නිසා එපා වුණොත් ඒ අයට මොකද්ද කියන්න තියෙන්නේ රංගී? ඔව්. මෙහෙමයි ඉතින් කේලම් කියන අය කොහෙත් ඉන්නවා. එතකොට කේලම් අහනකොට ගොඩක් වෙලාවට මැනේජ්මන්ට් එකකින් තේරුම් ගන්න ඕනේ මෙයා කොයි වගේ පුද්ගලයෙක්ද කියන එක. සමහරක් විට එයා කේලම් ටික කියලාම තමයි ඉස්සරහට යන්නේ. වැඩක් කරන්නේ නැහැ. අවසට ගෙදර ආවිල්ලා කෝල් එකක් ගන්න අරගෙන අර බොස්ට තියෙන කම්පැනි මුළු ඔක්කොම විස්තරේ කියනවා. ඊට දැන් බොස් හිතන්නේ හරි මේ මනුස්සයා දේවල් දන්නවා දැන් මේක ඇතුලේ පොඩ්ඩක් මට හිතවත්ව වැඩ කරන්න කියන මට්ටමින් ගියොත් බොස්ට ෆිට වෙනවා. බොස්ට ෆිට වෙනවා. හැබැයි දැන් මෙහෙමයි බොස්ලාත් සාමාන්‍යයෙන් ඉතින් ඇත්තටම කැමතිනේ ආයතන ඇතුලේ දෙයක් අහගන්න. එතකොට එයාලත් ෆේවරේෂන් දෙනවා සමහර තැන්වලදී ඇත්තටම. ඒක නිසා හැබැයි මැනේජ්මන්ට් එකක් විදියට හරි තීරණයක් ගන්න ඕනේ. ඒකෙදි ගොඩක් අපි හිතනට වැඩිය අලුත් මිනිස්සු, ඒ කියන්නේ හොඳ කම්පැනියට හිතවත් මිනිස්සු පිරිසක් හැලෙන්න ඉඩකඩ වැඩි. එතකොට මැනේජ්මන්ට් එකක් විදියට හරියටම තීරණයක් ගන්න ඕනේ මේ කියන පුද්ගලයා කවුද කියලා අඳුර ගන්න. එයාලට තේරෙන්න ඕනි මෙයා ගොඩ යන්නේ කේලම් කියලාද එහෙම නැත්නම් වැඩ කරලාද. මොකද වැඩ කරන මිනිස්සෙක් මේ කේලම් නිසා යන්න ගියොත් ඇත්තට මේක අපරාධයක් නේ. කම්පැනි හොඳ මිනිස්සු සෑහෙන හැලෙනවා ඒ ප්‍රශ්නේ නිසා කියනවා වගේ. මොකද මේ එයාලා බලන්නේ කොහොම හරි Taman තැනකට ඇවිල්ලා මේව කරන්න මිස කම්පැනි ගැන හිතලා මේ මිනිස්සු කම්පැනිට ඉන්න ඕන මිනිස්සුද එහෙම අදහසක් නැහැ. පුද්ගලික වාසි වලට තමයි කරන්නේ. ඉතින් ඒක ඇත්තටම මැනේජ්මන්ට් එකක් විදියට තේරුම් ගන්න ඕනේ. මේ කෙනාට දෙන්න ඕනේ තැන මොකද්ද කියලා. එහෙම නැතිව කේලම් වලට ගියොත් කම්පැනි එක විනාශ වෙන්න මුල තමයි ඉතින් ওই කේලම් ඒක තමයි. ඒ කියන්නේ දැන් කොහොම ගත්තොත් මේ හැමදේම සාමාන්‍යයෙන් ඔබ සතු විය යුතු හැකියාවක් ඔබ කළමනාකරුවෙක් වෙන්න පුළුවන්. ඔබ මේ රැකියාව නියුතු වෙන කෙනා වෙන්න පුළුවන්. ඔබ දරුවෙක් වෙන්න පුළුවන්. නේ විභාගය කරන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ව්‍යාපාරයක් ඇතුළේ වෙන්න පුළුවන්. ජොබ් එකක් ඇතුළේ වෙන්න පුළුවන්. ඔබ හරියට ඔබේ රැකියාව, ඔබේ වෘත්තිය ඔබට සරලන විදිහට ඔබට පුළුවන් විදිහට කිරීම තුළින් ස්ට්‍රෙස් එක අඩු කරගන්න පුළුවන්, පීඩනය අඩු කරගන්න පුළුවන් සහ ඔබට සාර්ථක මනසක් වෙන්න පුළුවන්.